හිතන්න එපා තෙන්දේ ගන්න. ඒක කියලා. ඩෙන්ගු. ඉවරයි. මේක වෙන්න තිබ්බ දෙයක් දුන්නේ. චොක්ලට් එකක් උඩ පනින්න ඕනේද? අනේ චැලෙන්ජ් එක. මොකක්ද? නාදී ඉවරයි. Hello guys. අපි අද කරනවා චැලෙන්ජ් එකක්. මොකද්ද? සුපර් මාකට් චැලෙන්ජ් එක. සුපර් මාකට් චැලෙන්ජ් එක කිව්වහම අපි එක එක චැලෙන්ජස් එකතුවක් තමයි අද කරන්නේ. ඉතින් ඒකට අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් තියෙනවා. මොකක්ද ඉන්ග්‍රීඩියන්ට්ස්? එක පාට පහක්. අනිත් එක රුපියල් 1000වත් දෙක. මගේ අතේ රුපියල් 2000යි. මගේ අතේ පාටවල් 5යි. චැලෙන්ජ් එක මොකක්ද කියලා කියන්නම්කෝ. අපි ගාව තියෙනවා රුපියල් 1000ක්. No! God, please, no! හරි. ඔක්කොම ඉවරයි. 1000ක් තියෙනවා. පාට පහක් තියෙනවා. පාට පහෙන් ගෙස් කැමති කරනවා. පාටක් තෝරගෙන අපි කැමති ඕනම බඩුවක් රුපියල් 1000කින් ගන්නවා. ගන්න ඕන. බැරි වෙන්නත් බෑ. අඩු වෙන්නත් අඩු වෙන්නත් බෑ. ඔය ඉතින් ගොඩාක් අඩු වෙන්නත් බෑ. ගන්න බැරි වුණේ. ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එකට එහා පැන්නොත් පොඩි දඬුවමක් තියෙනවා. ගොඩාක් අඩුවෙන් තිබුණොත් ඒත් පොඩි දඬුවමක් දෙනවා. දෙන්නේ 1 විනාඩියයි. What? එක විනාඩියේද? ඔව්. මම මෙයාට එදා බොරුවට කිව්වා විනාඩි 2ක් විතර කියලා. ඔව්. පාබුරු කිව්වා. ඉවරයි. ඔන්න දැන් තියෙනවා තේ පාටවල් පහ. අපි දැන් මේ පාටවල් පහෙන් එක පාටක් තෝරගන්න. හරි. හරි. තෝරගෙන අපි යම්. අපි තෝරගත්ත සුපර් මාකට් එක කිව්වේ නෑනේ. මොකද්ද? ආපිකෝ සුපර් සෙන්ටර්. අපි තෝරගත්තේ අපිට ළඟම මේ සුපර් මාකට් එකක් ආපිකෝ සුපර් සෙන්ටර්. අපි ඒකට ගිහිල්ලා අපේ චැලෙන්ජ් එක ස්ටාර්ට් කරන්නයි හදන්නේ. ඒකටම Let's go. කැමති පාට පහක් තෝරගෙන ඉන්න ඕන. එක පාටයි තෝරගන්නේ. හරි. ඔන්න මම එහෙනම් පාටවල් පහ උඩ දාන්න යන්නේ. හරි. ඔන්න. කැමති පාටක් තෝරගන්න. පොඩකින්ද අපි චුට්ටක් ළඟට යන්නේ. පෙනෙන්නේ හරි. හරි. ඔන්න අපි දැන් කැමති පාටක් තෝරගන්නයි හදන්නේ. ඔන්න මම උඩ දානවා. ඔයා ගන්න ඕන. බලමු වාසනාවන්ත පාට. හරි. හරි. මගේ පාට පින්ක්. මං අසන පාට. හරි. හරි. මගේ පාට මේ තියෙන්නේ මගේ පාට. එතකොට දැන් මම තව පාට තෝරගන්න ඕනේ. ඔයා තමයි අනිත් පාට. හරි. අන්න. දැන් ඔයා උඩ දාන්නකෝ. ඒක ගන්න. මට ලොකු කොට උඩ දාන්න බෑ. හරි. 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 ඔබගේ වාසනාවන්ත පාට පාට කියන්නේ yellow. yellow වලින් පාටවල් Yellow. තියෙනවද? තියෙන. පාටවල් නෙමෙයි බඩු තියෙනවා. බඩු තියෙනනේ. හරි. එහෙනම් යම එළවලුත් ගන්නවද මෙයාට උයන්න? හේසි වෙන්න. මොන හරි බඩුනේ. මට ඒක ඇත්තට මතක් වුණේ. වෙලාවට. හරි. එහෙනම් අපි චැලෙන්ජ් එක යනවා. ස්ටාර්ට් කරමු. bye. ඔන්න දැන් අපි සුපර් සෙන්ටර් එකට යන්න ඉන්නේ. මේ අපිට ඇත්තටම මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලාගෙන යන්නේ. මොන ඒරියා එකකටද කියලා අපි දන්නේ නැහැ. ඉතින් රෝස පාට, කහ පාට තෝරගත්ත පාටවල් මෙතන දිස්සෙනවා. මට පේනවා. ඉතින් challenge girl. පාටින්. කහ පාටින් රෝස පාටක් තියෙනවා. හරි. මේ කහ පාට. ඒකයි ගන්න කහ පාට. මෙයා රෝස පාට. දැන් මෙහෙමයි. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි තෝරගන්න ඕන. මට ප්‍රශ්නේ. පොඩ්ඩක් පේන්නේ. කියන්නකෝ කොහොමද තියෙන මට ප්‍රශ්නයක් තියෙනවා. අපි බඩු කීයක්ද තෝරගන්න ඕනේ කියලා තියෙනවද? මෙච්චර ගාණක් කියලා. එහෙම 1000කට සාමාන්‍ය මෙහෙමනේ මං අරේ 1000ක් කිව්වේ
ඇත්තනම 1000කට හිතන්න බෑ. කමන්නේ බඩු පුළුවන් තරම් ගන්න ඕනනේ. ඒ කියන්නේ දැන් අර 1000ක් කිව්වම මාර ප්‍රශ්නයක් එනවනේ. 1000කට ඇත්තනම් බඩු එකක් ගන්නත් පුළුවන් අවස්ථා තියෙනවා බැරි අවස්ථා. ඒක එන චැලෙන්ජ් එකක් අපිට. 1000යි. 2000ක් තියෙනවා නම් ඇත්තනම් මොකක් කීයක් ගත්තත් කමක් නැහැනේ. කීයක් ගත්තත් බෑ. 1000ට අඩු වෙන්න. හරි 1000ට අඩු වෙන්න ඕන. බඩු වර්ග කීයක් උනත් කමක් නැහැ. කමන්නේ. ඕකේ. හරි. එන කියා. අමතක වුණා. අපි දෙන්නගේ ඉස්සරහා මොකද්ද කවුද කරන්නේ? මේ ඔයාලට ලයිට් එකක් දෙන්න. මේ පැතරේ. ඉස්සරහාම කවුද කරන්නේ? ඉස්සලාම ඔයා කරන්නේ නේද? බලන්නකෝ. මට එතකොට මොකක් හරි ආදර්ශයක් ගන්න පුළුවන් නෑ. කද්දප්පා. අපි දන්නේ හරි. නැහැ. ඔන්න එහෙනම් පොඩි එකක් කියන්න තියෙනවා. අපි මේ කරන්නේ පළවෙනි වතාව මේ වීඩියෝ එක. හරිද? ඉතින් මේ අපි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලා ඒ අඩුපාඩු අපිට කියලා දෙන්න. අනික අපිට අර සමාජ වීදිකාව කියන එක චුට්ටක් පොඩ්ඩක් තියෙනවා. අද තියෙනවා ආව ඉතින්. චුට්ටක්. ඔව්. එහෙම සාමාන්‍යයෙන් මේ අපි එහෙම අවුලන්නේ නැහැ. ඒ වුණාට අද චුට්ටක් ආවා සමාජ වීදිකාව කියන එක. මේ හරි. ඒ වැඩි කතා නැතුව අපි චැලෙන්ජ් එකට බලා ගන්න. විනාඩියෙන් ගන්න ඕනනේ. විනාඩියෙන් ගන්නත් ඕන. හැබැයි ඔයාලට මේ මෙතන රෙකෝඩ් වෙනවනේ. ඔතන නෑ නෑ ඔතන ෆෝන්. හරි හරි. යා පිටිපස්ස වන්න. ෆෝන් එකෙන් තියෙනවනේ. ඔයා ඒකෙන් හරි. මේක මම ඔයාගේ පස්සෙන් මම වෙනවා. දැක්කේ නෑ. මම ඔයාගේ පස්සෙන් වෙනවා. පස්සෙන් එනවා. ඔන්න 1 2 කින්න. මෙන්න මෙයා යනවා මං ඉතින්. මේ යනවා. මං යනවා. හරි. දැන් මම විනාඩිය ගණන් කරන්නද? විනාඩිය ගණන් කරනවා. රද්ද. මේ මං කැත නෑ නේද? නෑ නෑ. මම විනාඩිය ගණන් කරන්නද? ඉන්න පොඩ්ඩක්. හරි. හරි. ඔන්න 3යි පොරෙන් දැන් මේ පහම ඉන්න. දැන් 54යි 55 56 57 හරි ඉස්සරහ ඔන්න බලමු මෙයා මොනවද ගන්න කියලා. මට පරාද වෙන්න වීද ගන්න. දුවනවා අනේ මේ මටත් අවශ්‍ය කරන බඩු ටිකක් තියෙනවා. මම ලිස්ට් එක දෙන්නද? ඔයා 1000කින් ගන්න පුළුවන්. අයියෝ බොඩි වොෂ් එකක් තිබ්බේ නෑ මට. බොඩි වොෂ් එකක් නෑ. 570. එතකොට අනිත් ඒවා ගන්න බැරි වෙන. බොඩි වොෂ් එකකුත් ඕන. බොඩි වොෂ් එක ඉවරයි. මම හොරෙන් ගණන් ටික හදාගෙන හිටියනම් හරි මේ බඩු වල බිල ගණන් බලන්න ගිහිල්ලා. එහෙම බෑ. එහෙම බැරිද? ඔව් එහෙම බෑ. අනේ 245. රෝස පාට. හරි හරි ඉවරයි. අනේ ඉවරයි. ඔයාගේ විනාඩිය ඉවරයි. විනාඩිය ඉවරයි. ඔව්. විනාඩිය ඉවරයි. ඔන්න මෙයාට දුන්න විනාඩිය ඉවරයි දැන්. දැන් මගේ අවස්ථාව. මෙයා මේ මොකද්ද මන් දන්නේ මං ගත්තේ. වයිටමින් C මං මේ බඩු වල බිල් ටිකක් බලාගත්තා. හරි. ඒක කියන්නේ තමයි ඔයාලට. මොකද්ද කියන්න තියෙන්නේ? නෑ මොකද නෑ. ඔයා එහෙම කරන්න බෑ. නෑ කරන්න බෑ. හරි. එහෙනම් දැන් මගේ අවස්ථාව. හරි. දැන් මං මේ ටික ගත්තා. අරගෙන තියන්නේ. බලන්න අපි බලමු මෙයා අරන් තියෙන. මේ බලන්න මං ඒත් ඔයාගෙන මොනවද හිතුවා. අරන් තියෙන්නේ කියලා. මං ඒත් ඔයාගෙන හිතුවා. මෙන්න මෙයා අරන් තියෙන දේවල්. ඒත් ඔයාගෙන හිතුවා. මට ඔකට ඒකත් අරගෙන. මේ හරි. දැන් අපි මේක අපි එක ඒරියා එකෙන් තියමු නේද? මම නම් මේ බඩු වල බිල් ටිකක් බලාගත්තා. ඒකෙන් ගන්නවා. මොනවද කියන්නේ ඔයා? මුකුත් කිව්වේ නැහැ. ඔයා හොර කරන්න එපා. මම ඔයාට හොර කරනවද නෑනේ. කරනවා. හරි. ඔන්න මේ 1000 හරි. හරි. ඒක මම ඔයා ගාමින් චුට්ටක් තියාගන්නද? මගේ 1000 කො? ඔයාගේ 1000 මෙතේ.
මේ තියෙන මෙයාගේ 1000. හරි. හරි. ඔයාගේ 1000. the next එකක් ඔයා ගාව. හරි. දෙකෙන් 500 දෙකක් තියෙන්නේ. හරි. හරි. දැන් මම නෙමෙයි. ඔහු ඉන්න ස්ටාර්ට් කරන්න එපා මුලින් ඉඳන් එනවද? මුලි ඉඳන් ඔයාට කැමති දැන් මමත් කැමති පැත්තකට ගියා. හරි කමන්න එහෙනම් ඔයා ගියේ නැති පැත්තකින් වගේ ඕනේ එක ගන්නද? ඕනේ එකක්. ඔක්කොටම කලින් එන්න. කලින් plan කරලා මෙයා තියෙන්නේ. හරි. මේ පොඩ නෙමෙයි තව චුට්ටකින් දැන් 42යි. මම මේකේ 50 60 වුණ ගමන්ම මේ ඔක්කොම කලින් මට බේබි ඔයිල් එකක් තියෙන තැනක් නේද? මට බේබි ඔයිල් එක ගන්න ඕන. බේබි ඔයිල්. ඇයි මේ දන්නවද? හරිය බේබි මගේ ඇහැට ඔය බේබි ඔයිල් yes හරි. yes මේ මං ඒක ගන්නම් ඈ. මේ මොකද දන්නවද? මගේ ඇහැට බේබි ඔයිල් ගන්න කිව්වනේ. බේබි ඔයිල් ගන්න කිව්වනේ. ඔව්. රේන්ජ් එකට ලෑස්ති. නැහැ. තව ටිකක් ඉන්න වෙනවා. කමන්නේ. මේ වගේ දෙයක් කරන්න ඉතින් හොඳම යාළුවෙකුත් ඉන්න ඕන. ඉන්න ඕන. ඒ කියන්නේ Tamanට හිතිච්ච දේවල් කරා. මෙයා කියන ඕන එකකදී ඉතින් මම එනවා. අනිවාර්යෙන් ඉතින් එනවා. මම මොකද්ද කියන්නේ මෙයා හා මෙයා මම මොකද්ද හා. කියන්නේ? කොහෙද යන්න ගියත් මම හා 31යි. කීයද 32යි. ඕකේ. ඕකේ. දැන් පොඩ්ඩක් ඉන්නේ. හිතන්න එපා පේන දේ ගන්න. එයෝර හරි ඔන්න හරි. හරි මම පටන් ගත්තා. මම යෙලෝනේ. ඔව්. හරි යෙලෝ. ඔන්න ගන්නවා. මොනවද ගන්න යානේ? මොකද සියා බලන්නකෝ. කීයද මේවයි ගණන් හොය එකක් ගන්න ගාම බලනවා. මේවයි ගණන් කීයද දන්නේ නැහැ කඩේට එන්නේ නැහැ නේ ඉතින්. බලමුකෝ කවුද දිනන්නේ කියලා. යනවා. මේ කහනේද? යනවා. මේ කහනේ? yes ඇය යනවා. 170යි. මම ඔයා ගන්න තරම්වත් ගන්න නැති වෙයිද දන්නේ නැහැ. 370යි. 270යි. හරි. අනේ මට ගණන් බලන්න බැරි වුණානේ පොඩ්ඩක්. යනවද මන් දන්නේ මමත් එනවා මේ ඔබසේ. ඇය ඉවරයි. ටයිම් ඉවරයි. කමන්නේ. මෙන්න මෙයා අරන් තියෙන බඩු ටික. මම කන්නවද මන් දන්නේ හරියට තියෙන්නේ. කන්නයි දෙකම. ඔව්. මේ මම කන්න වැඩිපුරම මම වාට කාපාට ගැලපෙනවා වැඩියෝ. ඇඳුමේ පාට. එතකොට මේ වාට ගැලපෙනවා ආ, ස්කින් එකට. හරි. හරි. එහෙනම් මෙතෙන් මගුල් බඩු ටික. දැන් දාන්න බඩු ටික. හරි. බඩු ටික දැන් අරන් අපි ඉවරයි. බිල් කරන්න බීල් යනවා. කරන්න යන්නේ. හරිද? බීල් කරන්න යනකොට අපි ඇත්තටම මේක මේ සංස්කරණය කරලා නැහැ මොකක් කීයක්වත්. මේ සංස්කරණය නොකරන ලද්දකි පොඩ්ඩක් මෙහෙම එකට කට්ටියක් ඉන්නවා. හරිද? සංස්කරණය කරලා නැහැ. දැන් අපි මෙහෙමම මේ කැෂිය ගාවට යනවා. බිල් කරලා ඉවර වෙලා ආයෙ ඔයාලා ගාවට එන්නම්. අයියෝල ගාවට එන්නම්. බයි. බයි. දැනට බයි. දැනට බයි. A few moments later. මොකද වෙනම? කමන්න. මේ ඔයා ක්‍රීම් එකක් නේ අරන් තියෙන්නේ බේබි ඔයිල් එකක් නෙමෙයි අරන් තියෙන්නේ. ක්‍රීම් එකක්ද මේක? ඔව්. අර එහා පැත්තේ බේබි ඔයිල් එක තිබ්බේ. මගේ ගාන පෙන්වන්න දෙනවා. මට එවිත් තියෙනවා මෙන්න මේ ගාන. MMD දෙකක් කරේ. BU මොකද? BU අකුරු දෙක. හරි. එක්දස් 68යි. 1068යි.
මොකද දඩුවම? මම වැඩි වෙන්න වෙයිද? මං කිව්වා ඇයි මූණ ලස්සන මුකුණ මේ වෙන ඉතින් දැන් මම දඩුවම විඳින්න එපේ. ඔබ දඩුවම් ලැබිය යුතුයි. යන්න කිවිස්සා. කොහොමද මගේ යනකොට ඉවර වෙනවා. කන ජාතිනේ ගොඩක් තියෙන්නේ. ඔව් ඒ ටික විතර ඉතුරු වෙන්නේ. අපි ගිහින් යන්න. හරි මෙයා සතුටින් යනවාද? බයික් එක මට බයික් එක තියෙන තැන තමයි චුලගෙන ඔබේ මුහුණ බලා ගන්න මට මේ නැගේ මුහුණ සොරු මම දින්නා දැන් හරි 68යි වැඩි උනේ 68යි. කොහොම හරි රුපියලක් හරි ඒත් මම තමයි කන්න දේවල් ගත්තේ. මම ගානට අපි දෙන්නට ගා ගන්න හරි දැන් අපි මොකද කරන්නේ පේනවනේ එතකොට මෙයාගේ බියුටිෂියන් පැත්ත. ඒකට පොඩ්ඩක් හිතන්න හරි. ඉතින් දැන් අපි මොකද කරන්නේ දැන් අපි ගණන් ටික බලලා මේව කරන්න දඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවනේ. අපි ඒකට කොහෙද යන්නේ යමු. මන් දැන තැනක් තියෙනවා යමු. යමු එහෙනම් පොඩි වෙලාවකට බයි නැවතත් සුපුරුදු වැඩසටහන අපිට මේ ඔයාලා ඇහෙනවත් ඇති ගොඩාක් කුරුල්ල කෑ ගහනවා ලස්සන තැනක්. ලස්සන. ඈ කුරුල්ලොත් කෑ ගහනවා. කුරුල්ල කෑ ගහනවනේ මේ මයික් දෙකක් ගෙනාවනේ ඒකින්ද මං හිතනවා ඔයාලට ඇහෙයි කියලා මොකද අපිට මයික් මේ ෆෝන් එක තියාගන්න තැනක් නැහැ අපි මේ හෙල්මට් එකක් ඒක උඩින් තියාගෙන අද්දඩාවට තමයි තියාගන්නේ මේ මං හිතනවා ඉතින් හොඳට තියේ කියලා අපි දැන් ගේම් බඩු එකේ ටික තෝරන්නයි හදන්නේ. ගේම් එකේ අන්තිම හරිය හරි. හොඳ මේ තියෙන කාගේ බිල් එකද? හරි මේක ඔයාගේ. මුලින්ම බිල් එක මේ මගේ බිල් එක මේ මෙයාගේ බිල් එක හරිද හරි. දැන් හරි තරගේ වීරිය බලන්න ඉස්සෙල්ලා බලමු දැන් ඉස්සෙල්ලා මොයාද මමද මොනවාද? ගත්තු බඩු ටිකයි ගණන් ටිකයි ඔක්කොම කියන්න හරි. ඔයා කියන්න. හරි මුලින්ම ඉසංග පෙරේන මම හරිද මේ තියෙන මගේ බිල් එක මං අරගෙන තියෙනවා ලක්ස් බොඩි වොෂ් එකක් ඒක 245යි හරිද ඊළඟට අඹේ වල යෝගට් එකක් අරන් තියෙනවා 160යි ඊට පස්සේ ක්ලෝන් එක කරන් තියෙනවා කොලොන් එක අරගෙන තියෙනවා ඒක ඉතරයි. බේබි ෂෙරින් 510ක් ඒක 510යි බලන්නකෝ දැන් මේ චූටි බඩු වල ගාන ගන්න 510ක්. හරි ඔක්කොටම හැම 1000ක් දීලා තියෙනවා 839යි ගන්න ඔක්කොටම 839යි 839. තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ පේන්නේ නැති වෙයි දැන් කරුවල නේද හරිද ඔන්න මගේ ගාන 839යි ඒ කියන්නේ මං හැබැයි කලින් කිව්වා 1000ට අඩු වෙන්න බෑ කියලා ගොඩාක් අඩු වෙන්න බෑ කියලා නේද මං කිව්වේ ඔව් නේද? ගොඩක් නෑ මගේ ගාන 839 දැන් අපි බලමු මගේ බඩු ටික. ලිස්ට් එකේ බඩු ටික හරි දෙන්න බලන්න. මගේ බිල් එක හරි දැන් මමනේ තියෙන්නේ මගේ බිල් එක. මම තමයි අද දඬුවම් විඳින්න ලෑස්ති වෙලා ආව කෙනා. හරි ඔන්න දැන් මම කියනවා මගේ බඩු ටික. හරි මම ගත්තා පොඩක් ඉන්න යෝගට් එකට හැදිගත්තද නෑනේ. යෝගට් අපේ තමයි කන්න වෙන්නේ. හරි Pears baby oil එකක් 365යි. 365 එතකොට ක්‍රීම් එකක් අරගෙන තියෙනවා. ක්‍රීම් බිස්කට් එකක්. වේෆර්ස් එකක්. ඒකේ ගාන කීයද?
229යි. 229. මේක හරි ගාන 270යි. එතකොට හරි තව තියෙනවා රයිස්බරි white chocolate දෙකක්. මං ආසයි white chocolate කන්න. මං එච්චරයි තරම් තියෙන්නේ නෑනේ. තව අරගෙන තියෙනවා velvet සබන් එකක්. එතකොට මගේ ගාන ඇත්තටම මගේ ගාන මම ඔයාලට කියන්නද? 1108යි මගේ බිල් එක. හැබැයි ඩිස්කවුන්ට් එකක් එක්ක 1068යි. විනාව බාර කරන්න. කමන්නේ මං කන්න ගත්තනේ අපි දෙන්න ඔයත් ගත්තා. ඒකට මන් තමයි වැඩිම කන්න අරන් තියෙන්නේ. කමන්නේ තරගේ නෑ හරි. තරගේ වීරයා කවුද? මෙයා. මම තරගේ වීරයා මම. මට සුබ කරන්න. Congratulations. Thank you. ඔක පැත්තට. හරි දැන් ඔයා මොකද මට දෙන්න නඩුවම? හරි. අනේ හොඳ දඩුවමක් දෙන්න. සෙනගත් අඩුයි හැබැයි. අඩුයි. දැන් ඉතින් අපි නඩුවමද සූදානම් වෙනවා. ඔව්. මොනවාරි කරත් මේක වෙන්න ඕනේ නේ. මෙහෙමයි හරිද? දැන් මේක මම කරත් මෙයා කරත් අපි කතා වුණා. අනිවාර්යෙන් ඒ කියන්නේ කතා වුණා. හැබැයි හිතුවටත් වැඩි හොඳට වුණා. නෝනේ. ඔව්. ඇත්තටම. අපි දැන් කනවා මේක. ඔව්. අපි කියලාම එනවා මේක කනවා කියලා. චූටි ළමයි ටිකක් හිටියේ. ළමයි ටිකක් හිටියේ. අනේ හරි සෝක් නේද? ඔව්. හරි දඬුවම. දැන් දඬුවම විදිහට මම මෙයාට දෙනවා. ඇත්තට මම දඬුවම කල්පනා කරේ නෑ. කියන්න බලන්න මොන වගේ දඩුවමක් දෙයිද දන්නේ නැහැ. කමන්නේ. අම්මා ගාන එකක් වටයක් දුවන්න ඕන. වටයක් දුවලා මෙතන පස් පාරක් උඩ පයින්න. මම පස් පාරක් උඩ පනින්නද? බෑ. අයියෝ මේක වටේට මේක ගොඩක් ලොකුයි. නෑ. අයියෝ මේක ග්‍රවුන්ඩ් එක. කමන්නේ. හරි මාත් යනවා වත් එක්ක. දුවන්න දෝන ඇවිදින්න දෝන. ඇවිදින්න බෑ. දුවන්න. දුවන්නද? හරි. දැන් මේක පොඩ්ඩක් මේ. ඇත්තට මේක අවුල්ද? මේක අවුල්ද? මොකද දුවන්නේ කියලා? මට යන්නේ. මම දුවන්නේ නැතුව ඇවිදන් එන්නද? ඔයාට ඔයා මා වීඩියෝ කරන්න. හරි. මං ඇවිදන් එන්න. ඇවිදන් එන මේ පස් පාරක් කිට්ටනිය මැද. කිට්ටනිය මැද පස් පාරක් උඩ පයින්. එච්චරයි. ඒක දරුණු වැඩි නැද්ද? මෙතෙන් ඇවිල්ලා උඩ පයින්නද? හරි. මම මෙතෙන් ඇවිල්ලා උඩ පයින්නම් එන. හරි. එහෙනම් මට කන්න දෙයක් දෙන්නකො මොන හරි. එනර්ජි එකක් ගන්න. එනර්ජි එකක් අරගෙන මෑනවා. බලන්නකො කඩ දෙන දඬුවම. ඕනත් ඉන්නවා. සන්තෝෂයි. අයියෝ. මේ වීඩියෝ එක දිග වෙයිද මන්ද? දිග උනත් කමක් නැහැ නේද? හොඳයි මේ මට මේකම දෙන්න. මම මේකම කකා යන්න. ඔයා එහෙනම් මාව බලා ගන්න පරිස්සමට. මම යනවා. බයි. එහෙනම් මම ගියා. මට මාර සතුටුයි. අද මම දින්නද? ලස්සනට යනවා මේ මොහොම දෙන්නද? අනේ පව් ඉතින් මට දුකක් හිතෙනවා. ඒ වුණාට චැලෙන්ජ් එකනේ. චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක. අන්න දුවනවා. Why are you running? Why are you running? දුවනවා. මට තනියම ඉන්න. මේක වෙන්න තිබ්බ දෙයක් දුවනි. කොප්පෙට් එකක් ගත්තේ ඒක තමයි. අයියෝ. හරිම සන්තෝෂයි. ළඟයි පව් කියලාත් හිතෙනවා නේ. ඒ ඉතාම සාර්ථක විදිහට මේ ගමනාන්තය අවසන් කරා. හරි. good job. නේද? සග්ගල දුවන් ආවම මේ පව්. සග්ගලටගේ උඩ පන්නන්න හිතුන්නේ කුක්කක් කෑවා.
ඇත්තරම සුපිරිය උඩ පනින්න ඕනේද? එපා එපා. ඕනේ නෑ නේ. මට ඇත්තටම පව්. ඊළඟ දවසේ ඒක කරන්න. නෑ එපා. ඇති. හරි. පව්වානේ. කිරවද මොන යාර දුක හිතිලා. ඕ. සමන්නයි ඉතින්. දඬුවමනේ නේද? මට උනත් ගුරුමයිනේ හැකමනේ. ඊළඟ පාර මම නම් අනිවාර්යෙන් දිනනවා. මොන කොහොමද? මෙයාගේ අදොඩ බලන්නකෝ. ඕ. වටයක් දිලා ඔය වටේ පෙන්නුවද? පෙන්නුවා. හරි. ඉතින් අපේ channel එක ඉතාමත් සාර්ථක විදිහට අපි අවසන් කරා. සාර්ථක අවසන් කරා. දැන් ඊටු ටික කන්නත් ඕනේ. තව බිස්කට් එකකුත් දෙනවනේ. ඔයාලට මොනවද කියන්නේ කියන්නේ? මම කියන්න තියෙන්නේ නියමයි ඈ. චොකලට් එකකුත් අම්බුරා බිස්කට් එකකුත් දෙනවා. රුපියල් 1000ට කන්න කෑම ගොඩයි. දිව්වා හොඳ එක්සයිස් එක. හොඳ එක්සයිස්. සෑහෙන කාලෙකින් දිව්වේ. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ දිව්වමද මන් දන්නේ. මෙයා හොඳට hina වෙනවා. හරි. ඉතින් අපේ ලස්සන ගෑනු ළමයා මෙන්න මේ විදිහට තමයි තනගේ මේ channel එක ඉවර කරේ. එහෙනම් අපි අද දවසේ යමු නේද? අද දවසට නවතිමු. අපි ආයි වීඩියෝ එකක් මේ වගේම වීඩියෝ එකක් දෙනවා. එතකන් ඔයාලා අපිත් එක්කම ඉන්න ඕනේ. ඔයාලා කියන්න අපි චැලෙන්ජ් කරනවටද කැමති, ට්‍රැවල් කරනවටද කැමති කියලා. ඔව්. ගොඩක් කැමති මොනවටද කියලා කියන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.